වීඩියෝ එකකට ඉන්නේ. අපි අද ඉතින් යන්නේ හෙලෝ කට්ටිය ඔන්න ඉතින් අද අපි යන්නේ සුපිරි කැලේකට. ඒ කැලේ හොල්මන් ඉන්නවා කියලා දන්න කියනවා මිනිස්සු. ඒ කැලේ ඉඳලා තියෙන්නේ සීයා කෙනෙකුයි ආච්චි කෙනෙකුයි. ඊට පස්සේ සීයා ආච්චි මැරිලා තියෙනවා. ඊට පස්සේ තමයි හොල්මන් කරන්න පටන්ගෙන තියෙන්නේ. හරි ඉතින් මගේ යාළුවා ඊන්ට මම මගේ යාළුවා එක්කන් එන්න. මං ඉතින් දැන් අපේ යාළුවා එක්කන් ආවා. දැන් අපි යන් මගේ යාළුවා පෙන්නලා ඉන්න. කොහොමද වලට මම දන්නේ නැති ගොඩක් කටි දන්නේ නැති කමන්නේ. හරි අපි වීඩියෝ එකට යන්. මං අද මෙයත් එක්ක ආවා. කෙලින්ම හොල්මන් වීඩියෝ බලන්න. යන් එහෙනම් කෙලින්ම වීඩියෝ එකට. මේ ඉතින් සුපිරි පරණ ඇඹරල්ල ගහ. මේ මොකද්ද? ඇඹරල්ල ගහට කලින් මේ මොකද්ද? මොකක් හරි තහඩුවකින් හදපු එක. හරි කමන්නේ. අපි තව ටිකක් ඉස්සරහට යන්කෝ. මොකක්ද දන්නේ මේක නම් කොහොම ගැව්වද දන්නේ නැහැ මනුස්සයා. ඊ ගහන එක මහලකු දන්නේ මේ වගේ. කමන්නේ. අපි යන්කෝ ඔකක් තියාගමු. හරි වැඩේට ඕන වුණොත් එහෙම. හරියට පොල්ගස්. කීයක් අපි වැඩේට පොඩ්ඩක් තියාගමු. මේක තමයි කරණීය පොල්ගස් වගේ. ඔය පොල් ගස් අතර රින්ගන්න බෑ කියලා අපේ අම්මා කියලා තියෙනවා. ඊ මොකක්ද වෙටනේ? පොල් ගෙඩියක් වගේ තාම මෝරලත් නැහැ ගහ. මේ ගහේ කොහොමද පොල් වෙන්නේ? තියෙන්නේ. හරි කමන්නේ. කිසිම කතාවක් නැතුව හොල්මන් ගැන කතාවක්වත් කරන්න එපා ඔයා අය. මේ පොල් ගෙඩිය අපිට ඕනේ නේද? කමන්නේ මොකක් තරයන් ගිනි මෙලටක් දාගන්න පුළුවන්. ඉතින් අපි මේ පොට් එකට යමු. අර පැත්තේ තමයි පොට්ටය තියෙන්නේ. යන්න දෙන්නේ ඉතින් පාළු වාරකින්. පොඩි අර අපිට දැන් ඉතින් හරියන යාළුවෝ කොහොමද ඉතින්? අපි කෙලින්ම ගැම්මට වීඩියෝට බැස්සා අය. අපි ආය ගමත් දන්න නැහැ. බැස්සොත් අනිවාර්යෙන් ඉවර කරලා මේක කන්නේ. හරි අපි ආ. ගිනි වලයක් කියව ගහන්න බඩු ටික ඔයා ගෙනාවනේ. පරණ පොල් ගහන්නේ. ඔව්. වෙනුසයි උඩ වෙන්නන්න. කොහොමද සයිස්? යම්මන්නේ. ඔයාගේ මහලුක බෑග් එකේ මොනවද තියෙන්නේද? මගේ බෑග් එකේ අද තියෙනවා. ඒ අද තියෙනවා. බටන ලාවක් තියෙනවා. සයි බටනලාව? රැට අපි ගත කරද්දී බටන ලාව ගූගලා බලන්න ඕනේ. සොඳිරි යනවා කියලා. අර ඔයාගේ බටනලාව පෙන්නන්න. ඒ තියෙන්නේ ඉතින් අපේ සුපිරි බටන ලාව. මම මේක හරියට වාදනය කරන්න නම් දන්නේ නැහැ. හරි කමන්නේ අපි පොඩ්ඩක් සොරයක් වාදනය කරලා බලමු. අපි යා. මෙතන තමයි ඉතින් අපි ගත කරන්න යන්නේ. අම්මට සුපිරි ජම්බු ගහකුත් තියෙනවා. ජම්බු ගහක් කඩා ගන්න පුළුවන් නේද? අර ජම්බු ගෙඩියක්වත්. අපි මේ අවශ්‍ය කරන බරු ටික ජම්බු ගහ එල්ලුවා. මේ මෙතන අපි ගිනිමැලේ ගහන්න යන්නේ. හරි. ඔයාලට වෙනවද මේ ගල් ඒ දවස්වල මේ ගොඩක් කල් නැති වෙලා තියෙනවා. නැත්තම් මේ විදිහට ගල් වල බෙදන්න විදියක් නැහැ. දැන් වෙලාව ඔයාලට මම පෙන්නන්නම්. හරියටම වෙලාව 3:05යි. 3:05යි තප්පර 8යි. හරි. ඒ කියන්නේ තව අපිට හෙන වෙලාවක් ඉන්න රෑ 6 වෙනකම්. තව පැය දෙකක් පැය තුනක් වගේ ඉන්න වෙනවා. කවන්නේ මේ හරි ඉඳලා ඔයාලට වැඩේ පෙන්නන්නම්. ඊට කලින් ඔයාලට කරන්න තියෙන්නේ ඔය ඔක්කොම කලින් අපිව subscribe කරන්න. තර මේ වගේ දිගටම හොල්මන් විසඳන දිහාට හොල්මන් විසඳ ගන්න විදිහට අපිට මේවා කන්න පුළුවන්. හරි. අපි එදකම් වැඩේ පටන් ගමුකෝ ඔක්කොම කලින් ගිනි මැලයක් එහෙම ගහලා. ඔයා ගිනි පෙට්ටියක් කරමු හරි ගෙනාවද? මං ගිනි පෙට්ටියක් එහෙම නම් ගෙනාවා. දර ටිකක් තමයි ගෙනාවන්නේ. හරි කමන්නේ. දර ටිකක් කපන් යමුද? කපන් යමු දර ටික. හම්බුන පිහිය. දැන් අපි අපේ ස්ථානයට ඕකේ. කට්ටිය ඉතින් අපි යන්නේ මේ ගල් දෙකක් එකතු කරලා ගින්දර ලබා ගන්න. හරි ඉතින් අපි ඒකට ගල් දෙකක් හොයාගන්න යමු. ඉන්නකෝ දර ටික කපලා යමු. ඔයාට කම දර ටික කපලා ගන්න මම මේකක් හොයන් එන්නම් ගල් දෙක තුනක්. හරි මම මේ අද මේ ගිනි ගල් කියන જાතිය හොයාගත්තා. මේ ගිනි ගල් වලින් දෙකක් තිබ්බම අපිට ගල් ගන්න පුළුවන්. ගින්දර ගන්න පුළුවන්. හරි මම තව දෙක තුනක් හොයාගන්න යනවා.
හරි මංගල් දෙයක් හොයාගත්තා. අපි යන තැනට යන්. අපි දරහිමඩියක් හොයාගත්තා. යාළුවා සෑරට වැඩ වගේ. හරි ඔව් ඉතින් මහන්සිලා වැඩ ටිකක් එහෙම කරන් ඉන්නද මං ගිනිගල් දෙයක් හොයාගත්තා. පොඩ්ඩක් ඉන්න තව පොළ ටිකක් එහෙම හොයාගන්න අපිට නැත්තම් අපේ බිලෙම දැන් රෑ ගත කරන්න නැත්තම් මදුරුවන්ගෙන් බේරිලා නැහැ. කූඹි හැමතැනම. අපිත් හොයාගත්ත පුදුම කොට්ටයන්නේ ඔව්. ඔයා මේ හැන්දක් හොයන්න එපා රුස්සන් ආ. ඒකත් බිම දාලා. ඔයා තව පොට්ටක් හොයාගන්නනේ. මේ කොට්ටේ හොඳයි වගේ මට හිතෙන්නේ මෙතන කොම්බිත් නැහැ අපි මෙතෙන්ට අරන් යමු ඒත් මීරට අතන හොඳයි. එතන අපි මේ හොල්මන් ගන්නන්න සුපිරිම තැන. ඔව්නේ අපි යමු එතනට යන්කෝ. උඹට පොඩ්ඩක් එළිය වැඩි අර තව කොළඩියක් හොයන් ගියා. කොප්ප දෙකුත් තරන් ආවා යෝගට් කෝපත් උස්සන් ආවේ. ඔව් ඉතින් කොහොමද ගිනි මැලේ ගහන්න වෙනවා කියලා දන්නේ හින්දා මම යෝගට් කෝපයක් උස්සන් ආවා හරි හරි එන. යෝ මේක පත්තු වෙන්නේ නැහැ නේ. අල වදයක් නේ. ඔයා මේකට කියලා පොඩ්ඩක් ගහනවා මේක. පත් වුණා වගේ දැන් නම් පත් වුණා වගේ තව චුට්ටක් අනේ ඔතෙන්ද අනේ චුට්ටයි අනේ පත් වෙන්නේ නෑනේ පත් වුණ එකත් අපරාධේ අපි චුට්ටක් ගහලා බලමු පත් වුණා ගලක් ඇසෙනවනේ පත් වුණ වෙලාවෙම මොන මගුලක්ද සන්නේ දැන් නම් හරි වගේ ඔය ගල් දෙක අස්සර දාන්න දෙන්නේ. මොන්නේ ටිකක් කළා හදි පත්තු වෙයි. හරි ඉතින් අපි ආයෙම වැඩේකට අපි තව දර ටිකක් හොයාගන්න ගියා දැන් අපි ඉන්නේ බට්ට කැලෑවක පොඩ එළිය තියෙනවා කැලෑවක් නම් නෙවෙයි මේ අර වත්ත හරි ඉතින් අපි ඉතින් තව දර කැලි ටිකක් හොයාගත්තා අපි එකෙන් ගියා පත්තු කරවද ඔයා මම සාමාන්‍යයෙන් නම් ගිනිමලේ පත්තු කරා. එහෙනම් මේ ගිනි ගලක් විතරයි පාවිච්චි කරන්න පුළුවන්. ඒ අනිත් ගිනි ගල ඒ ගිනි ගල බෑ පත්තු වෙන්නේ අනිත් ගම ගිනි ගලක් හොයාගත්තද නැහැ. ඔව්. හරි දැන් රෑ ගිනි ගත කරන්න වෙනවනේ මෙතන දැන් වෙලාව කීයද? මම බලමු වොච් එක මගේ ඇති කැමරාවෙන් වෙලාව බලන්න බෑනේ මේ මොකද්ද මේ වෙලාව තියෙන්නේ මේ තියෙන වෙලාව ඔයාලට පේනවද දැන් 6යි හරියටම වෙලාව 7යි 9යි මේක වෙලාව වැරදිද කොහෙද අපි වෙලාව වෙන කාගෙන් හරි අහලා බලමු හරි ඉතින් අපේ ගිනි මැලේ සුපිරියටම පත් වෙනවා එක ගිනි ගලක් කොහෙද දන්නේ අපේ පීයි හන්දයිත් දැන් තියනවා අපිට මුට්ටියක් හොයාගන්න දැන් බැරි වුණා අපි අද යන්නේ ජම්බු රෝස් කරලා කන්න බලන්නකෝ ඔයත් රහද කියලා දැන් වෙලාව 6:55. හලෝ 7යි 7:00 කොහෙද? ඔයා ගොරලුසු වෙලාව හදාගන්න. හරි ඉතින් හරි ඉතින් අපි හිතුවා අද ජම්බු කාට නැගලා ජම්බු ඊය කඩන් ජම්බු රෝස් කරලා ගන්න. අයියා හරි මෙයා නගිනවා. ගන්නත් බෑ මේ වෙලාවට තමයි එපා වෙන්නේ අපරාධ අපිට මුට්ටියක් දාන්න එන්න තිබ්බේ ඔය දාන්න මුට්ටියක් මුට්ටි දාන් ආවේ නේ හලෝ. ඒ අම්මු ජම්බු ගෙඩියක් කාලා අපිට ජීවත් වෙලා ඉන්න පුළුවන් මේ දවසක් කමන්න. දුම් බලන්නකො ගිනි මැලේ ළඟමනේ තියෙන්නේ ජම්බු ගෙඩියක් ඇතියද ගෙඩි දෙයක් කාලා වාහිලි තාප් මේ මොකොන්ද හරි අපි හිතේ? ආයෙ නැගමු නම් කඩාගත්තා ඇතිනේ. අපි රෑ අපේ ගිනි තමයි ගත කරන්න යන්නේ අපේ ගිනිමල දැන් ඇවිල්ලනවා. සත්තු එමෙන්නේ නැහැ. ඒතර මේ හරියට මේකට වැඩි කරවල වැටෙන්නේ නැහනේ මෙහෙට වැඩිය කරවල වැටෙන්නේ නැහැ. මොකද මේක තියෙන්නේ සාමාන්‍ය කන්දක වගේ. ඒ හින්දා මෙහෙට කරවල වැටෙන්නේ නැහැ. මේක වෙලාව අපි ජම්බු රෝස් කරන්න යන්නේ. ඔයාලා කරලා බලන්න සුපිරියට දියේයි.
පට්ටම රහත් තමයි තියෙන්නේ මේකේ. අනිවාර්යෙන් අමු ජම්බු රෝස් කරන්න. දිත්‍ය රෝස් කළා හැම නිකම් වලට අමාරු වෙන්න එපා. මේ පැත්තට හුළඟ සැර වැඩි ගිනිමලෙත් නිවෙන්න යන්නේ. හරි අපි ජම්බු ගෙඩිය රෝස් කරා. ඔයාම කියන්න බං අද ජම්බු ගෙඩිය කොහොමද රහ කියලා? හයියේ ජම්බු ගෙඩිය නම් මේ ගිනිමලේ නිවිලා ගියා. දැන් මට ආයන්න නම් ගිනි ගල් හොයන්න. එතකන් අර වැඩේ කරයි. හරි ඉතින් අරයා ගියා ගිනි ගල් හොයාගෙන. අපි ඉතින් අද රෑ ගත කරන්න යන්නේ. අපේ අම්මලා එහෙමත් දැන් කෝල් වල ගන්නවා. මෙයා හතට ගියේ මෙච්චර වෙලා මොනවා කරනවද දන්නේ නැහැ. 7:30යි වෙන වෙලාව මොනවා කරන්නද දන්නේ නැහැ. දැන් මටත් බය හිතෙනවා. කියද්දිම අඩි සද්දයක් වගේ වුණා. කොච්චරලා මොකද කරේ? මොකද කරේ මාර වැඩේ නුනේ? ඇයි? කතාව මම පස්සේ කියන්න. ගිනි වලක් ගහගන්න ඉක්මනට. ගිනි වෙලත් ගිනි කල්ලත් මට හොයාගන්න බැරි වුණා. ඇයි? මං ගිනි කල් හොයන්න කියලා වත්තේ ඇති. වත්තකම මිනිස්සෙක් වෙట్లా හිටියා. ඊට පස්සේ මම මිනිස්සු අර දීපුවතරේ මම ගලකලා බැන්න මම බොහොම මාරුවෙන් පැනගත්තේ. හොඳ වෙලාවට ඔයා මට අදියලා තිබ්බ හැන්ද තිබ්බේ. හැන්දෙන් මං ගැහුවා ඔළුවටම. ඊට පස්සේ උතරින් මන්ත්‍ර දාංගලා ගියා. ඒ මොනසෙ උතරින් මන්ත්‍ර දාංගලා. ඒ මොනසෙ උතරින් මන්ත්‍ර දාංගලා ආවේ පට්ටමයි ඉන්නේ. එනදාදී මොකුත් හොයාගන්න හම්බුනේ නැහැ. මං ගෙදර යන්න අපේ මේ වෙලාවේ. මොකද්ද කිව්වේ? ඔයා කියපු කතාවෙන් මගේ හිතත් ගැසිලා ගියා. ඊ තුන්වෙලක්වත් යන්න